මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන්තුෂාර අද දිනේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දෙන්න පැමිණියා. හේතුව 2025 10 තුන්වෙනිදා මම පැමිණිල්ලක් යොමු කරා අල්ලස් කොමිසමට. විශේෂයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක හා උදේ ගම්මන්පිල අල්ලස් කොමිසමේට සිදු කරන අපහාසයක්. විශේෂයෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරුව පුද්ගලයෙක් කියලා නන්දන ගුණතිලක ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඒ වගේම උදේ ගම්මන්පිලත් ඒකට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහුගේ දරුවා පාසලට ඇතුළත් කිරීම නීති අංශයේ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දීම ආදී කාරණා කීමෙන් අංක 2023 අංක 9 දන් දූෂණ විරෝධී පනත 118 වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අපහාසයක් කළා තිනවා. විශේෂයෙන්ම රංග දිසානායක මහත්තයා මේක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රසිද්ධියේ මේක පිළිගත්තේ නැහැ. මෙහෙම දෙයක් ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ හිටියයි කියන නන්දන ගුණතිලක ප්‍රකාශ කරන දේ ඔහු බැහැර කරා. එම නිසා මේකෙන් අල්ලස් කොමිසම කියන්නේ සුවාදීන ආයතනයක්. දේශපාලනය නැතුව මේ රටේ මේ වෙනකොට නීතිය ක්‍රියාත්මක කරන අල්ලස් කොමිසම පරණ දේශපාලකයන් සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා දඬුවම් ලබා දීලා අධිකරණ ක්‍රියාමාර්ග කරනකොට ඔහුට වටෙන්ම පහර එල්ල කරන්න පටන් ගත්තා. අපි සංවිධානයක් වශයෙන් දිගින් දිගටම අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් නිසා මේ වෙනුවෙන් පෙනී සිටියා. එම නිසා මේ පැමිණිල්ල අද 2025 10/3 යොමු කරා. ඒකෙදි අද ප්‍රකාශ සටහන් කරගන්න එන්න කියලා තියෙනවා ආවා. විශේෂයෙන්ම කියන්න ඕන උදේ ගම්මන්පිල මෙන්න මේ පැමිණිල්ල දැම්මට පස්සේ මට ප්‍රකාශ කරලා තිබුණා NGO කාර්යයක් සල්ලි වලට මේ පැමිණිල්ල දානවා. විශේෂයෙන්ම අපි සංවිධානයක් වශයෙන් සල්ලි වලටවත් කාගෙන්වත් යැපෙන්නවත් නැහැ. අපේ පෞද්ගලික ධනයෙන් තමයි මේක කරන්නේ. අපි නම් දැක්කා එදා කන්ටේනර් 23ට උදේ ගම්මන්පිල ප්‍රකාශ දෙන්න හෝ පැමිණිල්ල දාන්න අල්ලස් කොමිසමට ප්‍රධාන කාර්යාලය එනකොට කවුද ඇවිල්ලා සාක්කුවට සල්ලි වගේ යන්නම් දාන ලියුම් කවරයක් වගේ. ඒ වගේම උදේ ගම්මන්පිල තමයි මේ රටේ අරගලය පටන් ගන්න ගෝඩාබේ රාජපක්ෂව එලවන්න ඔහු තමයි මූලික අඩිතාලම තිබ්බේ. තෙල් නැහැ කියලා මිනිස්සුන්ව බිය කළා. තෙල් ඕඩර් නොකර ඔහු මේ රටේ ගෝඩාබේ රාජපක්ෂ එලවන්න මූලික කාරණාව මුලින්ම කරේ උදේ ගම්මන්පිල තමයි තෙල් නැති අර්බුදය ඇති කරේ. එම නිසා උදේ ගම්මන්පිලට කියනවා ඔයා අර ඡන්දයට රුපියල් 100 එකතු කරා වගේ ඊළඟට වෙන විදියට අර අල්ලස් කොමිසමට ප්‍රකාශ දෙනාම සාක්කුවට සල්ලි දැම්ම වගේ අපි කාගෙන්වත් හිඟා ගන්න අපේ පෞද්ගලික ධනයෙන් තමයි වැඩ කරේ. එම නිසා මේ සත්භාවයෙන් අපි පැමිණිලි කරනවා. අද දිනේදී උදේ ගම්මන්පිලට නන්දන ගුණතිලක දාව පැමිණිල්ලට ප්‍රකාශ සටහන් කරගන්න කැඳවල තියෙනවා. ඒ සඳහා තමයි අද පැමිණියේ. ස්තුතියි.